හලෝනේ ඉතින් ඔන්න අලුත් රෙසිපියක් හදන්න තමයි යන්නේ. ඉතින් අපි හදන්න යන්නේ පාන් පිටි වලින් තෝසේ. ඉතින් ඔයාලට මේ පේන්න තියෙන්නේ ඒ පාන් පිටි. ඒ වගේම මෙතන තියෙනවා මේ පැත්තෙන් තියෙන්නේ කරපිංචා වගේම මේ පැත්තෙන් තියෙනවා පොඩි කැබ්බලි වලට කපාගත්ත ලුණු. ඒ වගේම මේ තියෙන්නේ පොල් කිරි. ඒ වගේම බිත්තර දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට මේක හදාගන්න විදිය පෙන්වන්නම්. මේ විදිහට ලුණුයි කරපිංචා ටිකයි අපි එකතු කරගන්නවා. ඔන්න බිත්තර දෙක මේ විදිහට තියෙනවා. ඉතින් මේ දෙක එකතු කරගෙන අපි මික්ස් කරගන්නවා. ඔයාලට බිත්තරේ අපි මික්ස් කරගත්ත විදිහ ඉතින් ඒකට දැන් පොල් කිරි එකතු කරගන්න හදන්නේ. ඉතින් ඔන්න ඔහම පොල් කිරි ටික එකතු කරගන්න. පොල් කිරි ටික එකතු කරන තවත් හොඳට මිශ්‍ර කරගන්න. ඔයාලට පේන්නේ අපි ඒවා මික්ස් කරගෙන ඔක්කොම කරන් ඉවරුණාට පස්සේ ඒක තියෙන විදිය ඉතින් උකුවට තියෙනවා. මේ පේන්නේ ඔයාලට ඒ විදිය. ඉතින් ඔයාලට මේ පේන්නේ තැටිය රත් කරගන්න විදිය. ඉතින් මේක ටිකක් රත් වුණාට පස්සේ තෝසෙක දාන්න කලින් ඔයාලා පොල් තේ චුට්ටක් තැටිය උඩ ගා ගන්න. ඊට පස්සේ හදාගත්ත තියාරුව වක් කරලා තෝසෙ හදාගන්න. මේ විදියට තමයි අපි තැටියට දාගන්නේ. මේක තැටිය තියෙද්දි අනිත් පැත්ත මේ පැත්ත හරව ගන්න ඕනි. ඔයාලත් ඒ විදියට try කරලා බලන්න.